සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද උදේ කෑමට මුං කිරිබත් ටිකක් හදන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද මුං කිරිබත් හදන්න හිතාගෙන හිටපු නිසා ඊයේ රෑම මම මුං ඇට ටිකක් පෙඟෙන්න දාලා තිබුණා. ඉතින් ඒ ටිකත් හෝදලා අරගෙන දැන් ලෑස්ති වෙන්නේ මුං කිරිබත් එක හදාගන්න. මුලින්ම හාලුයි මුං ඇටයි ටික මම තම්බ ගන්නවා සාමාන්‍යයෙන් බතක් ඉදෙන ගානට. මම දැම්ම ලුණු එකතු කරන්නේ නැහැ. පොල් කිරි එකතු කරන වෙලාවට තමයි මම ලුණු එකතු කරන්නේ. පොල් කිරි ටික එකතු කරලා ගින්දර ගොඩාක් අඩු කරලා කිරිබත මම උයා ගන්නවා. මේ වෙලාවේ මම ලුණුත් එකතු කරා කිරි එකටම. ඉතින් දැන් තියෙන්නේ කිරිබත් එක නිවාඩුව තැම්බෙන්න දෙන්න. ඔන්න කිරිබත් එක නම් හදාගෙන ඉවරයි. මං දැන් ලෑස්ති වෙන්නේ කිරිබත් ටික කෑලි කපා ගන්න. මුලින්ම කිරිබත් ටික කෑලි කපලා චුට්ටක් නිවෙන්න තියෙනවා. මොකද උණුවෙන්ම කන්නත් බැහැනේ. ඒක නිසා ඉතින් මම මෙන්න මේ විදිහට තුනී කරලා කිරිබත් ටික කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ මම කිරිබත් එක කන්න ලුණු සම්බෝලයක් හදාගන්න යන්නේ. ලුණු මිස් ටික කොටන්න නම් බැහැ. වෙලාවක් නැහැ. ඒක නිසා මේ විදිහට ලුණු ටිකක් හීනියට කපලා අරගෙන ඒකට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, උම්මලකඩ, දෙහි චුට්ටක් එකතු කරලා හොඳට කලවම් කරලා ගන්නවා. ඉතින් මේ විදිහටත් කිරිබත් කන්න මේ ලුණු සම්බෝලේ ගොඩාක් හොඳට ගොඩාක් රසට තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට ලේසිවට මෙන්න මේ විදිහට තමයි කිරිබත් කන්න ලුණු සම්බෝල මම හදාගන්නේ. ඔන්න ඉතින් දැන් ගෙදර අයත් නැගිටලා ඉන්නේ. ඒක නිසා ඔන්න උණුවෙන්ම කිරිබත් ටික කන්නයි ලෑස්ති වෙන්නේ උදේට. එහෙනම් ඉතින් උදේට කාලා එන්නම්. උදේටත් කාලා ඉවර වෙලා දවල්ට උයන්න කලින් මට හිතුණා පොඩි ඩෙසර්ට් එකක් මොනවා හරි හදන්න. ගෙදර ගෙනාපු මෙන්න මේ පැකට් එකක් තිබුණා. මේකත් පුඩින් එකක්. මේක හදන්න හරිම ලේසියි. ඔයාලට මතක ඇති මම දවසක් පෙන්නුවා කැරමල් පුඩින් එකක් මම මේ විදිහේ පැකට් එකක් ගෙනල්ලා හදනවා. ඒ වගේම පැකට් එකක් තමයි මේක. මේ පුඩින් එක ස්ට්‍රෝබෙරි රස පුඩින් එකක්. ඉතින් මම අර කැරමල් පුඩින් එක හදාගත්ත විදිහටම තමයි මේකත් හදන්න තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි පොඩි ඩෙසර්ට් වර්ග හදන දේවල් තියෙනවා මෙහේ. ලේසියෙන්ම පුඩින් වර්ග හදන ඒවා. ඉතින් මම ගොඩක් වෙලාවට ඒවත් ගෙනත් තියාගෙන ඉන්නවා හිතුන ගමන් මොනවා හරි හදාගෙන කන්න. ඉතින් අද හැමෝමත් ගෙදර ඉන්න දවසනේ. ඒක නිසා ඉතින් ඒ දවස්වලට විශේෂයෙන් මොනවා හරි හදනවා ඩෙසර්ට් එකට. ඉතින් දවල්ට උයන්න කලින් මට හිතුණා මේක හදලා ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ කියලා. මේ මිශ්‍රණය ටික වෙලාවක් ලිපේ තියලා උණු කරනකොට ටිකක් උපු ගතියට එනවා. ඒ එනකොට ලිප ඕෆ් කරලා මේක චුට්ට වෙලාවක් නිවෙන්න තියන්න ඕන. ඒක ටිකක් නිවුනට පස්සේ තමයි අපි දාන භාජනවලට දාගන්න ඕනේ. මේ වගේ චූටි චූටි කප් වලට දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලොකු එක භාජනයකට දාන්නත් පුළුවන්. ඉතින් මම දාගත්තේ මෙන්න මේ වගේ කප් 4කට. මේ පැකට් එකේ ගහලා තියෙනවා ඒකේ තියෙන කී දෙනෙකුට ඇති වෙන ප්‍රමාණයෙන්ද කියලා. ඉතින් මේ අද ගත්ත පැකට් එක 4 දෙනෙකුට ඇති වෙන ප්‍රමාණයට තමයි තිබුණේ.
ඩෙසර්ට් එකත් හදලා එකත් ෆ්‍රිජ් එකේ දැම්මා. ඊට පස්සේ ඉතින් මං ඕන්න නිවාඩු යන්නත් පටන් ගත්තා. අද ඉතින් හදනවා පෝක් කරි එකක් හදනවා. දැන් ඒකත් හදලා ඉවරයි. ඉතින් මම අන්තිමට මේකට එකතු කරනවා බැදපු තුඩු පහ කුඩු ටිකක්. බැදපු තුඩු පහ කුඩු ටිකක් එකතු කරලා මේක ටික වෙලාවක් ලිපේ තියලා උයා ගන්නවා. ඉතින් උයන වීඩියෝ එක නම් ගොඩාක් නැහැ. මේ විදිහට මැදින් තමයි ඔයාලට පෙන්වන්නේ. පෝක් කරි එක හදාගත්තා. ඊට පස්සේ මම පරිප්පු ටිකකුත් උයාගත්තා. මොකද පරිප්පු කියන්නේ අපේ ගෙදර ජාතික ආහාරය වගේ. පරිප්පු නැතුව අපේ ගෙදර අය කන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා ඔන්න මම පරිප්පු චුට්ටකුත් උයාගත්තා. ඊට පස්සේ හදනවා වම්බඩු ටිකක් බැදලා උයනවා. ඉතින් දැන් වම්බඩු තියෙනවනේ මේ දවස්වල. මම ටිකක් ෆ්‍රීසර් කරලා දැන් තියලා තියෙනවා. ඉතින් තවත් ගොඩාක් තියෙන නිසා මම වම්බඩයක් ගෙනල්ලා කපලා බැදලා දැන් මේක කිරි චුට්ටක් දාලා හින්දලා අරගන්න තමයි යන්නේ. මොකද මේ විදිහට කන්න ගෙදර හැමෝම ආසයි. ඔන්න ඉතින් දවල්ටත් උයලා ඉවර වුණා. ඉතින් අපි ලෑස්ති වෙන්නේ දැන් දවල්ට කන්න. දවල්ට උයාගත්ත බත් ඉව්වා, පෝක් කරි එකක් හැදුවා, පරිප්පු හැදුවා. ඊට පස්සේ වම්බඩු එකක් හින්දලා උයාගත්තා. ඉතින් ඔය ටික තමයි අපේ අද දවල් කෑම වේල. මේ තියෙන්නේ මම කලින් හදාගත්තු ඩෙසර්ට් එක. දැන් මේක හොඳටම සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා දැක්කනේ චූටි පැකට් එකක් තියෙනවා. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි සිරප් එකක්. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට මේකට උඩින් එකතු කරන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඒක එකතු කරාට පස්සේ තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ මේකේ රස බලන්න. මේක ගොඩාක් සුවඳයි. ස්ට්‍රෝබෙරි සුවඳ ගොඩාක් එනවා. හැබැයි ගොඩාක්ම රස නැහැ මට නම්. මම මේ පළවෙනි වතාවට මේක හැදුවේ. කැරමල් පුඩින් එක නම් මම කාලා තියෙනවා නිතරම වගේ ගෙනල්ලා. හැබැයි මේක මම පළවෙනි වතාවට ගත්තේ. රසයි නරකම නැහැ. නමුත් ඉතින් ගොඩාක්ම රසක් නැහැ මේක. දැන් නම් මේ හවස් වරුවේ ඉතින් මට හිතුණා හවසට කන්න වන්ඩෝ ආප ටිකක් හදන්න. මොකද මම හදන්න ඕනමයි කියලා හිතාගෙන හිටියා මිදි ගහේ කොළ වේලිලා වැටෙන්න කලින්. ඉතින් ඒක නිසා ඔන්න මම අද හදන්න පටන් ගත්තා. මුලින්ම මම හාල් පිටි ග්‍රෑම් 250ක් එකතු කරා. ඒකටම පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරා. ඊළඟට සීනි මේස හැඳි 3ක්, ලුණු තේ හැඳි කාලක්, ඊට පස්සේ යීස්ට් මම එකතු කරා. මේස හැඳි එකක් වගේ ප්‍රමාණයක් එකතු කරා. ඉතින් ඒ ටික සේරම හොඳට කලවම් කරලා ඊට පස්සේ මම මේ එකතු කරන්න පොල් කිරි. මේ ටිකට මට ගියා පොල් කිරි මිලිලිටර් 300ක් විතර. ඉතින් පොල් කිරි දාපුවාම මේ වන්ඩෝ ආප ගොඩාක් රසයි. ඒක නිසා තමයි පොල් කිරි එකතු කරේ. එළකිරි දාලත් හදන්න පුළුවන්. හැබැයි ඊට වඩා පොල් කිරි වලින් ගොඩාක් රසයි. ඉතින් හරිම ලේසි. ඊට පස්සේ තියෙන ඉතින් මේ සේරම ටික හොඳට කලවම් කරන්න. ගොඩාක් දිය ගතියට ගන්න එපා. මෙන්න මේ වගේ ප්‍රමාණයට එනකන් හොඳට කලවම් කරන්න ඕන. ඊට පස්සේ ඉතින් මේක වහලා පැයක් පිපෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මං ආවා මිදිකොළ ටිකක් කඩාගන්න. දැන් ඉතින් මිදිකොළ ටික වේලිලා යන කාලෙනේ. දැන් හැදෙන මිදිකොළ එහෙම ගොඩාක් චූටිවට තමයි තියෙන්නේ. කලින් නම් ගොඩාක් ලොකුවට හැදිලා තිබුණා. දැන් නම් චූටිවට සේරම දැන් කහපාට වේගෙන යනවා. ඒ අස්සෙන් තාම මිදිත් තියෙනවා. ඒවත් ඉදීගෙන එනවා.
ඉතින් දැන් මිදි වැල තියෙන්නේ ඔන්න ඔය විදිහට. මිදි කොළ නම් නෑ හැබැයි හොඳ ඒවා හොයාගන්න. අපේ රාදමඩ කලින් හදන්න තිබුණේ. ඉතින් කොහොම හරි මිදි කොළ ටිකක් මම කොහොම හරි හොයාගත්තා. ඒ අස්සේ තිබුණා ලස්සන මිදි පොකුරක්. ඒකේ මිදි ටික සේරම එකම ගානට ඉදිලා තිබුණා මෙන්න මේ විදිහට. ඉතින් මං එන්නේ මිදි පොකුරත් කඩාගත්තා. ඔන්න ඔච්චරයි මිදිකොළ මට හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩක් චූටි ඒවා තියෙන සේරම මට ඕන ප්‍රමාණයට තිබුණ මෙන්න මේ ටික විතරයි. මේ බලන්නකො මිදි පොකුර සේරම එකම ගානට ඉදිලා. ඉතින් දැන් මේ මිදිකොළ ටික හොඳට හෝදන්න ඕන. හෝදලා මේකට තෙල් චුට්ටක් ගාගන්න ඕන. වන්ඩුවාප ටික තම්බන්න දාගන්න කලින්. දැන් මම ලෑස්ති වෙන්නේ සීනි ටිකක් කැරමල් කරගන්න. මොකද අපි තාම වන්ඩුවාප මිශ්‍රණයට සීනි එකතු කරේ නැහැ. අනික වන්ඩුවාප මිශ්‍රණය සුදු පාටයි. ඉතින් ඒකේ පාට හදාගන්නත් ඕන. අනික පැණි රසටත් ඕනනේ. ඉතින් මම මෙතන අරන් තියෙනවා සීනි ග්‍රෑම් 350ක්. ඒ ප්‍රමාණය ඕන වුණා මට. ඒ 350න් තමයි මම කලින් මේස හැඳි 3ක් වන්ඩුවාප එක අනනකොට එකතු කරේ. ඉතුරු ටික මෙන්න මේ විදිහට මුලින්ම සීනි මේස හැඳි 4ක් විතර එකතු කරලා චුට්ටක් කළු කරගත්ත කැරමල් එක වගේ හැදෙන්න පාට එන්න. ඊට පස්සේ ඒකට උණු වතුර චුට්ටක් එකතු කරලා කැරමල් එක හදාගෙන ඉතුරු සීනි ටික මම ඒකට එකතු කරා. එකතු කරලා සීනි ටික හොඳට මම උණු කරගත්තා සීනි කැට හිටින්නේ නැති වෙන්න. මේ තියෙන්නේ පැයක් පිපෙන්න තිබ්බ වන්ඩුවාප මිශ්‍රණය. ඒක දැන් නම් හොඳට පිපිලා තියෙනවා. ඉතින් දැන් අපි මේකට හදාගත්තු සීනි ටික එකතු කරමු. කැරමල් කරගත්තු සීනි ටික. මේ සීනි ටික කැරමල් කරගන්නකොට තිත්ත රසට ගන්න එපා. එහෙම වුණොත් වන්ඩුවාප ටිකත් තිත්ත රසට එන්න පුළුවන්. ඒක නිසා ඒක බල ගාන්න හදාගන්න. ඊට පස්සේ ඉතින් මම හදාගත්තු කැරමල් ටික සේරම මේකට එකතු කරා. කැරමල් එක හදාගන්නකොට වතුර ගොඩ එකතු කරන්න එපා. පොඩ්ඩක් එකතු කරලා කැරමල් එක හදාගන්න. ඉතින් සේරම කැරමල් ටික මේකට එකතු කරලා ඔන්න මම ආයෙත් පිටි එක කලවම් කරගත්තා. දැන් අපි වන්ඩුවාප ටික තම්බගමු. මම පිරිසිදු කරගත්ත මිදිකොළ ටික මෙන්න මේ කප් වගේ කප් වලට දානවා. නැත්තම් තියාගන්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා මේ වගේ කප් වලට දාලා මුලින්ම හදාගන්නවා. ඊට පස්සේ තමයි වන්ඩුවාප මිශ්‍රණය මම මේකට එකතු කරන්නේ. මට සේරවන්ටම නම් මිදිකොළ මදි වුණා හදාගන්න. ඊට පස්සේ මම මේ කප් වලට දාලා වන්ඩුවාප ටික තම්බගත්තා. ඉතින් ඔන්න මිදිකොළේට මම එකතු කරනවා වන්ඩුවාප මිශ්‍රණය. දැන් අපි වන්ඩුවාප ටික තම්බගමු. මෙන්න මේ විදියට. වාෂ්පෙන් තමයි කොහොමත් වන්ඩුවාප තම්බන්නේ. අපිට oven එකේ දාලා සමහර වෙලාවට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න එච්චර වෙලාවක් ගියේ නෑ. මේක හරි ඉක්මනට තැම්බුණා. වන්ඩුවාප හරිම විදිහට එනවා නම් මේ විදිහට උඩින් පුපුරන්න ඕන කියනවනේ. බලන්නකො ඉතින් ඒ විදිහටම තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මිදිකොළේ හදපු වන්ඩුවාප තිබුණේ.
දැන් අපි වන්ඩුවප් එකක් කඩලා බලමු ඇතුළ කොහොමද කියලා. මේ බලන්නකො ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා. මැදත් හොඳටම තැම්බිලා තියෙනවා. හරිම සුවඳයි, හරිම රසට තිබුණා. ඔයාලා මෙහි ඉන්නවා නම් මිදිකොළ චුට්ටක් හොයාගන්න පුළුවන් නම් මිදිකොළේම හදලා බලන්න. මොකද අර කප් එකේ දාලා තම්බනවට වඩා මිදිකොළේ දාලා තම්බපුවාම ඒකේ හරි අමුතු රසක් තිබුණා. ඉතින් ඒක නිසා මෙහි ඉන්න කෙනෙක් හදනවා නම් මිදිකොළේ දාලා තම්බන්න. එතකොට හරි අමුතු රසක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම හරිම ඉක්මනට වන්ඩුවප් හදාගත්තේ හවස තිබුණ. ඉතින් මේ තියෙන්නේ ඊට පස්සේ දවස. ඉතින් අපි ගියා අපේ යාළුවෙක්ගේ ගෙදර දවල් කෑමට. මේක හදිසියෙ තීරණය කරලා ලෑස්ති කරපු කෑම වේලක්. ඉතින් මම ඒකේ ගත්ත පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් මට හිතුණා ඒකත් මේකට එකතු කරන්න. හැබැයි එහෙම එකතු කරන්න කිසිම අදහසක් මට තිබුණ නැහැ. ඉතින් ඒ වුණත් පස්සේ මට හිතුණා මේ ටිකත් මේකටම එකතු කරන්න කියලා. ඉතින් මං හිතනවා ඔයාලා ඒ චුට්ටත් ආසාවෙන් බලයි කියලා. මොකද සාමාන්‍යයෙන් මම මෙහෙම පාටි වලදී එකතු වෙන තැන්වලදී වීඩියෝ ක්ලිප් එකතු කරන්නේ නැහැනේ. ඉතින් මට එදා හිතුණා චුට්ටක් අරගන්න. ඒක නිසා ඉතින් මම ඒ ටික එකතු කරා. ඉතින් ඔයාලා බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් වෙනද වගේම මාව අහගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් තවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. Biar nak kenal, menik ini berbudaya dewa, kegelam bersendiri, si kebirunam, ada sinna sederuna, si kebirunam, ada sinna sederuna.